මගේ YouTube channel එකට. ඉතින් ඔයාලට කොහොමද හොඳින් ඇති කියලා මං හිතනවා. මං හිතුවා අදත් ඔයාලට ඩේ ව්ලොග් එකක් අරන් එන්න. අද මං අරන් එන්නේ අද දවසේ මං කරන වැඩ ටික. මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. මේ මං හදන්නේ වට්ටක්ක වලින් බබාට කෑමක් හදලා දෙන්න. ඔය වට්ටක්ක ටික තම්බගෙන පොඩි කරගන්නවා. ඒකේ තියෙන අර වට්ටක්ක තම්බන්න කලින් කොළ පාට කෑලි ටික කපලා තම්බන්න බැරි වුණා මට. මං ඒකත් එක්කම තැම්බුවේ. ඒවා ටිකක් පොඩි වෙන්න ඕන නිසා මං ওই පොඩි කරන ගමන් ඒ කොළ පාට කෑලි ටික මේ අතෙන් අයින් කරගන්න එක තමයි ඔය කරන්නේ. වට්ටක්ක ටික පොඩි කරගත්තා. ඊට පස්සේ ඒකට පාන් පිටි ඔය පේන හැන්දෙන් දෙකක් දැම්මා. තව බිත්තරයකුයි ලුණු ටිකකුත් දැම්මා මම. මේ ඒ ටික දාලා හොඳට කවලම් කරගත්තා. හොඳට කවලම් කරගන්න ඕන. කවලම් කරගෙන ඉවර වෙලා මේ බටර් ටිකුත් ඉතින් මම දැම්මා එක්ස්ට්‍රා. ඒ ටිකක් දාලා හොඳට කවලම් කරගෙන මේ වතුර දානවා මං. වතුර දාලා අර තෝසේ පදම එන විදිහට බැටර් එක හදාගත්තා. ඊට පස්සේ මම මේ හදන්නේ වට්ටක්ක තෝසේ හදන්න. ඔය තාමත් ඉතින් මම බැටර් එක හදාගන්නවා. දැන් ওই බැටර් එක හදාගෙන ඉවරයි. ඔන්න ওই විදිහට තියෙන්න ඕන. දැන් මං හදන්නේ තෝසි ටික හදාගන්න. ගලවන්න නම් චුට්ටක් අමාරු වුණා. පද මොකක් හරි වුණාද දන්නේ නැහැ. හැබැයි මේ රසට තිබ්බා. මුකුත් එක්ක නෙවෙයි නිකම්ම තමයි බබා කෑවෙත්. මේවා මේ වට්ටක්ක කියන්නේ ගුණ කෑමක් පොඩි අයට වගේම ලොකු අයටත්. ඒ නිසා ඉතින් නිවාඩු වෙලාවට ඉතින් ඔයාලත් හදලා බලන්න. වෙනසක්නේ. මේ තියෙන්නේ මං හදාගත්ත තෝසෙ ටික. ඔය බබාට මං ෆොටෝ එක ගන්න පොඩ්ඩක් අල්ලගෙන ඉන්න කියලා. එයා කියනවා එයාගේ කකුල් රිදෙනවලු මේ අල්ලගෙන ඉන්න බැයිලු. එහෙම කියද්දි ඉතින් මං වීඩියෝ එකක් ගත්තා. මම දවල් වෙලා ගියා බබාට මේ කන්න හදලා දෙන්න ගොටුකොළ කඩාන එන්න. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. ඔය ඉතින් මං වත්තේ ගොටුකොළ කඩන ගමන් ඉන්නේ. අපේ වත්තේ හැමතැනම ගොටුකොළ තියෙනවා. ඒ නිසා තමයි අර පාතියක් හදලා තියෙන්නේ. මේක මේ පැය නිතරම වත්ත යනකොට පෑගෙන නිසා පාතියකත් ඒවා ටිකක් හිටවලා තියෙනවා. ඒවා තව හැදිලා නැති හින්දා මං ඔය ඉතින් වත්තෙන් ඔය ගොටුකොළ කඩනවා. අපේ බබත් ඔය මේ මොනවාද මේ කොටවල හැදෙන අර හතු තියෙන්නේ ඔය එන්නේ හතු වගේක් තිබිලා ඒව කඩාගෙන ඔය එයා සෙල්ලම් කරන්න ඔය තියාගෙන ඉන්නවා. මං ඉතින් ඔය ඇත් එක කතා කර කර ගොටුකොළ කඩනවා. නිවාඩු
අපේ නිවාඩුවත් ඉවර වෙන්න ළඟයිනේ දැන්. ඉතින් මං නිතරම උත්සාහ ගන්නවා බබාට එක වේලකට හරි මොනා හරි මැල්ලුමක් කෑමට එකතු කරන්න. ඒකට තමයි මං ඔය කොටුකොළ කඩන්නේ. අපේ බබා මැල්ලුම් කන්න ආසයි. එයා නිකන් වුණත් මේ මැල්ලුම් කනවා. ඔන්න ඊට පස්සේ පාරේ යන නෙන්දගෙනෙක් බබා ඉන්නවා දැකලා බබාට කතා කරා. එයා ඉතින් ඔන්න එයාගේ අර හතු ටිකක් බිම තියලා ඒ නැන්දත් එක්ක කතා කරන්න ඔය පාර අයිනට යනවා. මාත් ඉතින් එයාගේ පස්සෙන් ගියා. අපි දැන් ගොටුකොළ ටික කඩාගෙන ඉවරයි. තවත් ඉතින් ඔය ගොටුකොළ බල තියෙනවද කියලා බල මේ ගෙදරට යන්න තමයි හදන්නේ. එතකොට අපේ රඹුටන් ගහ මුලත් ගොටුකොළ ගොඩාක් වැවිලා. ඔයාලට පේනවද ඔය චූටි චූටියට තියෙන්නේ ගොටුකොළ. ඉතින් මං එතනිමුත් මේ ගොටුකොළ ටිකක් කඩාගත්තා. මම මේ හදන්නේ ගොටුකොළ සම්බෝලය හදන්න පොල් ටිකක් ගාගන්න. ඔය බලන්නකෝ අපේ බබා පොල් ගානකොට හිරමණේට එයාත් පිටිපස්සෙන් නැගලා එයා ඔය මේ බයික් එකක යනවා කියලා තමයි කියන්නේ. මට බයික් එක යන විදියට ස්ටාර්ට් කරන්නලු. ඒ වගේ කියා තමයි ඔය ඉන්නේ. මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන දර ලිප. මං ඔය හදන්නේ බබාව ඇඟ සෝදවන්න වතුර එකවුණු කරගන්න. එයාට සෙම තියෙන හින්දා මේ දවස්වල වැස්සත් හින්දා උණු වතුරෙන් තමයි ඇඟ සෝදවන්නේ නාවන්නේ. මේ පැතිවල හොඳට වත්තෙන්ම හොයාගන්න දර තියෙන නිසා ගොඩක් වෙලාවට වැඩියෙන්ම පාවිච්චි කරන්නේ දර ලිප තමයි. මං වත්තෙන් ගොටුකොළ කඩාගෙන ඇවිත් හදාගත්ත මේ ගොටුකොළ සම්බෝල එක තමයි මේ තියෙන්නේ. බලන්නකෝ අපේ බබා මගේ කොණ්ඩකටු ගහගෙන එයාගේ ඔළුවේ. මම මේ වීඩියෝ එක එකතු කරේ කවදා හරි නැවත බලනකොට මට මතක් වෙන්න. මේ එදා හවස හදපු මැල්ලුමක්. මේකේ තියෙන්නේ කවුපි ඇටයි කවුපි කොළයි එකට මැල්ලුමක් හදලා. ඉතින් මේක මාරම රහයි. අපේ වත්තෙන්ම තමයි මේ දෙකම හොයාගත්තේ. අපේ වත්තේ තියෙන බෝංචි පාත්තිවල මේ ඉස්සෙල්ලාම බෝංචි කඩන දවස මේ අනිත් පහුවෙන්ද තමයි මේ බෝංචි කඩන වීඩියෝ එක මම ගත්තේ. මේ වීඩියෝ එකට ඇතුළත් කරන්නේ ඊළඟ අවුරුද්දේ නැවත මට මෙහෙම ගෙවතු වගාවක් කරන්න කැමැත්තක් ඇති වෙයිනේ මේ වීඩියෝ එක බලලා. ඒකයි මම මේ වීඩියෝ එකට ඇතුළත් කරේ. මෙහෙම බලනකොට ඔයාලටත් ආස හිතෙනවා ඇති. තමන් වගා කරපු දෙයක් අස්වැන්න නෙලනකොට පුදුම සතුටක් දැනෙනවා හිතට. තමන් හිටවපු දෙයකින් අස්වැන්න ලැබෙන සතුට ලබන්න වෙන්නේ ඉතින් මේ වගේ ගෙවතු වගා කරොත් තමයි. අපි ඔය කඩන්නේ මෝරලා වගේ තියෙන බෝංචි ටික විතරයි. ඔය අර පේන මේ භාජනෙන් එකක් බෝංචි මම කඩා ගත්තා. අපිත් මේ එදා
උයලා අපේ නෑදෑයෝ වෙන මේ බාප්පලාටයි නැන්දලාටයිත් බෙදලා දීලා අවට ගෙවල් දෙකකටත් අපිට බෙදලා දෙන්න පුළුවන් වුණා. මේ වගේ වගා කරන්න හැමෝටම ඉඩකඩ මදි. පුළුවන් අය ඉතින් මේ වගේ දේවල් හිටවන්න. ඉඩකඩ මදි අයට ඉතින් පෝච්චිවල තමයි මෙහෙම වගා කරගන්න වෙන්නේ. ඒ වුණාට එහෙම පෝච්චිවල වගා කරන අයත් ඕන තරම් ලංකාවේ ඉන්නවා. මේ වගේ තව බෝංචි වට 4-5ක්ම කඩන්න පුළුවන් මේ බෝංචි කොටුවෙන්. ඉතින් මේ දවස්වල බෝංචි මේ ගොඩක් මිල අධිකයිනේ මේ ආපදා තත්ත්වෙත් එක්ක. බෝංචි වගා කරන ප්‍රදේශවල බෝංචි කොටු විනාශ වෙලා තියෙනවනේ ගම් වතුර නායෑම් වලට. ඉතින් මේ වගේ වගා කරලා පාරිභෝජනයට ගන්න තියෙනවා කියන්නේ කොච්චර ලොකු දෙයක්ද. මොකද මේවට බෙහෙත් පොහොර රසායනික බෙහෙත් පොහොර ඉහලත් නැහැ. කාබනික දේවල් දාලා තමයි හිටවලා තියෙන්නේ. ඉතින් මේවා කෑමට ගන්න ලැබීමත් කොච්චර වටිනවද? දැන් ඉතින් බෝංචි හැමෝටම බෙදලා දීලත් මේවා අපි කෑමටත් අරගෙන ඉතිරි වෙන ඒවා තියෙනවනේ. ඉතින් අපි කරන්නේ ඒවා කඩේ තියෙනවා විකුණන්න. ඒකෙන් අපිට අමතර ආදායමකුත් ලබා ගන්න පුළුවන්. අපේ බබත් මේ වගේ වැඩවලට හරිම ආසයි. ඉතින් එයත් ඔය මේ පහළ තියෙන බෝංචි කඩනවා. ඒව තමයි ඔය කරන්නේ. මේ බෝංචි එකකටවත් පණුවෝ විතලවත් කිසිම සතෙකු හානි කරලා නැහැ. ඒ නිසා මේ බෝංචි ඉව්වම මාරම රහක් එනවා. මොකද එවෙලේ කඩලා එවෙලේ උයනකොට නැවුම් රසක් තමයි අපිට දැනෙන්නේ. කඩෙන් ගන්නකොට ඇත්තටම අපිට අලුත් බෝංචි ලැබෙන්නේ නැහැනේ. දවස් ගාණක් කඩලා පරණ වෙච්ච බෝංචිනේ අපි කඩෙන් මිලට ගන්නේ. ඉතින් අලුත් එළවලු ලැබීමත් ගෙවතු වගාවෙන් අපට තියෙන වාසියක් තමයි. ඔන්න බෝංචි ටික කඩලා ඉවරයි. ඔය තියන්නේ බෝංචි ටික මං කඩාගත්ත. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් මම ගිහින් එන්නම්. නැවත හමු වෙනකම් සතුටින් පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරණයි.